හායි ඉතින් කොහොමද ඔයාලට? අවුරුද්දකට පස්සේ ඔන්න ආයෙත් ඔයාලට වීඩියෝ එකක් අරගෙන ආවා. අපිට අපේ පවුලට අලුත් සමාජිකයෙක් ආවනේ. ඉතින් ඒක නිසා ගොඩාක් මගේ ලයිෆ් ස්ටයිල් එක බිසි වුණා ලොකු බබත් එක්ක. මේ වීඩියෝ එක මහයංගන ට්‍රිප් ව්ලොග් එක. Anderina என்னோனே இது எனக்கு Anderina என்ன அண்ண Anderina என்னோனே Anderina என்னோனே cheese cans kau tahu action nanti ara மூணு காவட අද්දක තියාගෙන දැන් අපි මේ යන්න හදන්නේ 18 වංගු බැහැගෙන මහයංගනයට. ඉතින් මේ තියෙන්නේ පළවෙනි වංගුව. ඉතින් මේ බලන්නකො මේ පරිසරයේ තියෙන ලස්සන ඒක හරියට චිත්‍රයක් වගේ. චිත්‍රයක් හැබැයින් දකිනවා වගේ. හරිම ලස්සන මේ පරිසරය, හරිම කාම්. මට දැන් මේ වීඩියෝ එක එඩිට් කරනකොට උනත් මේක බලනකොට ඒක මාරම මේ හිතට මාරම සැහැල්ලුවක්. ඒ පරිසරය දකිනකොට. අපේ රට කොච්චර ලස්සනද බලන්නකො නේද? අපි දැන් මේ ඉන්නේ මහියංගන ටවුන් එකේ. ඉතින් තව පොඩි දුරක් අපිට යන්න තියෙනවා මහියංගන ටවුන් එකෙන් දඹානට යන්න. ඉතින් යන්න. අපිට පාර වැරදිලා අපි කෙලින්ම ගියා මකරතොරණ ගාවින් හරවන්න නැතුව. ඊට පස්සේ අපි ආයෙත් ආපස්සට ඇවිල්ලා තමයි දැන් මේ අපි දඹානට යන ගම. අපි දැන් දඹාන ආදිවාසී ගම්මානයට ඇවිල්ලා ඉන්නේ. මෙතන අපේ වාහනේ නවත්තලා අපි දැන් යන්නයි හදන්නේ ආදිවාසී ගම්මානේ බලන්න. ඉතින් අපි ගිය දවසේ ගොඩාක් ක්‍රවුඩ් එක හිටියා ඇවිල්ලා ආදිවාසී ගම්මානේ බලන්න. එතන ආදිවාසීන්ට ආවේනික ආයුධ, එක එක ආභරණ වර්ග,
ආහාර ජාති මී පැණි වගේ එයාලා විකුණන්න දාලා තියෙනවා. මේ ගස් කොළන් යටින් යනකොට දැනෙන සනීපය කියලා නිම කරන්න බෑ. කොන්ක්‍රීට් වනාන්තරයක ජීවත් වෙන අපිට මේ ෆීලින් එක මාරම දෙයක්. අපි මේ දැන් යන්නේ ඌරුවරිගේ වන්නිල ඇත්තෝ වාසය කරන නිවස බලන්න. හැබැයි එතුමා අපි ගිය දවසේ හිටියේ නැහැ. පුළුවන් ඒ වගේම තමයි මෙතන ඉඳලා අපිට ෆොටෝස් ගන්නත් පුළුවන්. දැන් අපි මේ යන්නේ ආදිවාසීන්ගේ ප්‍රධානතම අංගයක් වන කිරිකොරහ ශාන්ති කර්මය බලන්න. අධ්‍යාපනය ලැබෙන අයට නම් මේ වගේ ස්ථාන බලන්න යන එක මාරම වටිනවා. ශාන්ති කර්මය බලලා ඉවරලා අපි මේ දැන් යන්නේ දඹාන ආදිවාසීන්ගේ තියෙන මියුසියම් එක බලන්න. ඉතින් මෙතනට යන්න ඕනේ ටිකට්ස් අරගෙන. දැන් අපි මේ ඇවිල්ලා ඉන්නේ අපි නවතින හොටෙල් එකට. අපි නැවතුනේ එලිෆැන්ට් රිට්‍රීට් හොටෙල් එකේ. ඉතින් මං මේ හොටෙල් රිවිව් එකක් වෙනම වීඩියෝ එකක් අපේ channel එකේ අප්ලෝඩ් කරලා තියෙනවා. ඉතින් ඔයාලට ඕන නම් මේ හොටෙල් එක කොහොමද මේ හොටෙල් එකේ විස්තර දැනගන්න ඒ වීඩියෝ එක බලන්න පුළුවන්. මෙයා බබා ඉන්න මෙතන. බබා උමේ. මෙහෙන් බැටි. Thank you. Apa lagi desa? Balagan ha? Inna kattiyam inna kattiyam inna
කට්ටිය එන්න යන්න. කොහෙද යන්නද? නූලෙලිය. කට්ටිය එන්න නූලෙලියට යන්න. කට්ටිය එන්න. අපි යමු කට්ටිය. අපි මේ මහියංගනේ ට්‍රිප් එක ගොඩක්ම ඕගනයිස් කරගත්තේ ඉනුෂ්කගේ තාත්තා ගොඩක් කලින් ඉඳන් කිව්වා තාත්තා ආසයි කියලා මහියංගනේ දඹානේ ආදිවාසී ගම්මානේ බලන්න යන්න. ඉතින් ඒක නිසා අපි ප්ලෑන් කරා අප්‍රේල් නිවාඩුවට බබාටත් නර්සරි නිවාඩුනේ. ඉතින් ඒක නිසා තාත්තවයි අම්මවයි මහියංගනේ එක්කන් යන්න. ඒ වගේම අපි තුන්දෙනාටත් පොඩ්ඩක් රිලැක්ස් එකක් තියෙන්න ඕනේනේ. ඒ වගේම ෆැමිලි ටයිම් එකක් ස්පෙන්ඩ් කරන්නත් එක්කම අපි ප්ලෑන් කරා අපි තුන්දෙනා නුවරඑළිය යන්න. ඉතින් ඒක තමයි අර බබා කිව්වේ. දැනත් පුලන්. ස්ථානක් පුළුවන්. බේබි පූල්. Baby pool. That is fun. අපි ඩිනර් අරගෙන ඇවිල්ලා පූල් ඒරියා එකට ආවා ෆොටෝස් ටිකක් ගන්න. ඒ වගේම අපි හතර දෙනා පොඩ්ඩක් කතා කර කර හිටියා. ඉතින් මේ හොටෙල් එක පිහිටලා තියෙන පරිසරය මාර කාම්. හරිම රිලැක්ස්. උදේ බ්‍රෙක්ෆාස්ට් අරගෙන ඇවිල්ලා අපි පූල් එකට ආවා. හොටෙල් එකෙන් චෙක් අවුට් වෙලා දැන් යන්න හදන්නේ සොරපුර වැව බලන්න. මේ තියෙන්නේ සොරපුර වැව.
අපි ඊට පස්සේ ආවා මහියංගන පන්සලට. අම්මයි තාත්තයි විතරයි ගියේ පන්සලට වැඳලා එන්න. මොකද අපේ සයෝ බබා නිදි. ඒක නිසා මමයි නුෂ්කයි වාහනේට වෙලා හිටියා. අපි දැන් 18 වංගු නැගලා ගෙදර යන ගමන් තමයි ඉන්නේ. ඊළඟට අපි නුවරඑළිය vlog එකෙන් හම්බෙමු. ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා අපි ප්‍රාර්ථනා කරනවා.